හරි. ඊළඟට බලන්න යන්නේ කෝණික විශාලනය කියන මාතෘකාව. ඔයාලා මේ විදිහට රේඛීය විශාලනය දන්නවා. අපි රේඛීය විශාලනය කියන්නේ වස්තුවේ ප්‍රමාණය ප්‍රතිබිම්බයේ ප්‍රමාණය වස්තුවේ ප්‍රමාණය වගේ කොච්චරක් වැඩිද කියන එක. ඇත්තටම උසනේ බලන්නේ. ඒ තලයේ කොයිතරම් උස වැඩි වෙනවද කියන එක තමයි බලන්නේ ගුණණය වෙනවද කියන එක. මෙතන බලන්නේ උස නෙමෙයි. මොකද අපිට තේරෙනවා අවසානයේ අපිට වස්තුව පේන ප්‍රමාණය තීරණය වෙන්නේ උසෙන් නෙමෙයි. ඒක තීරණය වෙන්නේ වස්තුවෙන් හැදෙන කෝණය මත. වස්තුවෙන් හෝ අවසානයේ අපේ හැටෙන කිරණ මගින් හදන මේ ආපාතනය කරන කෝණය මත තමයි මේක ඩිපෙන්ඩ් වෙන්නේ. ඒ නිසා බලන්න යන්නේ ප්‍රකාශ උපකරණකින් හෝ වෙනත් ඕනෑම යමකින් කෝණය කොයිතරම් ප්‍රමාණයක් ගුණනය කරනවද කියන එක තමයි අපි කියන්නේ කෝණික විශාලනය කියලා. හරිනේ. ඒ නිසා සමහර ප්‍රශ්නවලදීත් අහනවා ප්‍රකාශ උපකරණයක් සම්බන්ධයෙන් රේඛීය විශාලනයට වඩා කෝණික විශාලනය වැදගත් වෙන්නේ නැයි කියලා. ඒතර හේතුව වෙන්නේ ඒක රේඛීය විශාලනයෙන් කියන්නේ ප්‍රතිබිම්බයේ ප්‍රමාණය කොච්චරක් විශාල වෙනවද කියන එක විතරයි. ප්‍රමාණය කියන්නේ දිගක් විදියට. නමුත් කෝණික විශාලනය තමයි ඇත්තම අවසානයේ අපිට වැදගත් වෙන්නේ. ප්‍රකාශ උපකරණයෙන් අපි කරන්නේ අපිට ඇහැට පේන්නේ නැති ඒවා නැත්නම් ඇහැට අපැහැදිලිව පේන ඒවා පැහැදිලිව බලා ගන්න එකනේ. ඒතකොට මේ පැහැදිලිව පේන්න නම් ඇසේ ආපාතනය කරන කෝණේ පුළුවන් තරම් වැඩි කරගෙන ඇහි හදන ප්‍රතිබිම්බේ පුළුවන් තරම් විශාල කරගෙන ඒකෙන් තමයි මේ අපි වඩා පැහැදිලි ප්‍රතිබිම්බයක් හදාගන්නේ. ඒ නිසා කෝණයේ ගුණනය කිරීම තමයි වැදගත් වෙන්නේ ප්‍රතිබිම්බේ ප්‍රමාණය වැඩි කිරීමට වඩා. හරිද? ඒතකොට ඒකට දෙවිදියක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිබිම්බේ රේඛීය විශාලනය වැඩි කිරීමම නෙමෙයි. තව ළඟට ගන්නත් පුළුවන් ඕන අපිට. ඒ ක්‍රම දෙකටම පුළුවන්. කොහොම හරි අවසානයේ කෝණය තමයි වැඩි වෙන්න ඕනේ. ඒක තමයි මේකේ අදහස වෙන්නේ. හරි. ඒතකොට ඒ නිසා අර්ථ දැක්වීම හොඳට ඔලුවට දාගන්න. මේක තමයි අර්ථ දැක්වීම. ඒත් එක්කම මේකට අපි කැපිටල් ලෙම් තමයි පාවිච්චි කරන්නේ සිම්පල් ලෙම් නෙමෙයි. හරි. සිම්පල් ලෙම් නෙමෙයි කැපිටල් ලෙම් තමයි පාවිච්චි කරන්නේ. මොකක්ද අර්ථ දැක්වීම? මෙන්න මේක. ප්‍රතිබිම්බය පියවි ඇසෙහි ආපාතිත මම කෙටියෙන් දානවා මේ විදිහට කෝණය බෙදීම වස්තුව පියවි ඇසෙහි ආපාතිත කෝණය. ඔක තමයි අර්ථ දැක්වීම වෙන්නේ. මම ඉදිරි භාවිතය සඳහා මේක බීටා සහ ඇල්ෆා වගේ දාගන්නම්. කැමති සංකේත පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔක තමයි අදහස. ඒක හරිනේ. වස්තුවෙන් හදපු කෝණය වගේ කී ගුණයක් ප්‍රතිබිම්බය හදනවද කියන එක තමයි අදහස් වෙන්නේ. ඉතින් මේක එකට වඩා වැඩි කියලා කියන්නේ හොඳයි. ඒ කියන්නේ අපිට දැන් පේනවට වඩා උපකරණ ඇතුලෙන් බලත් තව ලොකුවට වඩා ඩීටේල් විදිහට මේක පේනවා කියන එකේ අදහස වෙන්නේ. හරි. මාතෘකාව දාන්න කෝණික විශාලනය සංකේතය කැපිටල් M ලියා ගන්න අර්ථ දැක්කීම මේ විදිහට පල්ලෙහෙන් අපි ලියාගමු මොකද්ද මේකේ අදහස කියන එක. හරි. ලියන්න පල්ලෙහෙන් මේ කොටු කරගන්න මේක අර්ථ දැක්වීමක් ඩෙෆිනිෂන් එකක් විදිහට යන්නේ. දැන් මේ ඩෙෆිනිෂන් එක මේක පොදු අර්ථ දැක්වීමක්. ඒ කියන්නේ අපි පොදුවේ සියල්ලටම අදාළව තමයි මේක කියලා තියෙන්නේ. නමුත් අපි ඉස්සරහට එක එක උපකරණේ අත්කාචය, දුරේක්ෂය, ඊට පස්සේ සරල සංවිධාන මීක්ෂයක කතා කරනකොට මේක ඒ උපකරණයට ගැලපෙන විදිහට පොඩ්ඩක් මොඩිෆයි කරලා ගන්නවා. හරිද? ඒ වෙනස හොඳට තේරුම් ගන්න මම ඒවා හයිලයිට් කරලා කියන්නම්. ඒවා හරියට තේරුම් ගන්න ඕන. ඔක්කොම එකක් නෙමෙයි තියෙන්නේ. ඒ උපකරණයේ තියෙන தත්ත්වය අනුව අපි මේක වෙනස් කරගන්න එක තමයි කරන්නේ. හරිද? හරි. මේක ලියලා පල්ලෙහෙන් අපි ලියාගමු. යම් ප්‍රකාශ උපකරණයක් මගින් දෘෂ්ටි කෝණය කෙතරම් ගුණයකින් ගුණනය කළේද යන්න මින් ලැබේ. කී ගුණයකින් වැඩි කරාද කියන එක මේකෙන් අපිට ගන්න. හරි. ඔක තමයි අදහස් වෙන්නේ. අපි ඕන පොඩි ගාණක් හදමු මේකට දාලා චූටි ගාණක් මේක. දැන් මෙහෙම. දාන්න මෙහෙම. එක්තරා වස්තුවකින් නැත්නම් එක්තරා ශුද්‍ර වස්තුවකින් ඇසෙහි ආපාතිත කෝණය අංශක 0.0001කි. අපි උදාහරණයක් දෙන්න ගමු ඈ. නෙමෙයි නිවැරදි මාර්ගයක් නෙමෙයි. මේ අංශක දැන් ඊට පස්සේ ඇසෙහි අවම විභේදන කෝණය. කියන්නේ ඇසෙන් අඳුන ගන්න පුළුවන් කුඩාම කෝණය. ඊට වඩා කුඩාව අඳුන ගන්න බෑ යාට.
ඇසේ අවම විභේදන කෝණය අංශක 0.01 නම් හරි 0.1 නම් ප්‍රකාශ උපකරණයකට පැවතිය යුතු අවම විශාලනය සොයන්න. ප්‍රකාශ උපකරණයකට පැවතිය යුතු අවම විශාලනය සොයන්න. කියන්නේ උපකරණයෙන් අඩුම ගානේ කී ගුණයක් මැග්නිෆයි කරන්න ඕනද කියලා අහන්න. හරි පොඩි වෙලාවක් අරගෙන ගාන හදන්න. ඒ සූත්‍රය බලන්න. එතකොට මේකට වැඩි කරන්නයි ඕනේ. ඒ කියන්නේ n ගුණයකින් වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ වෙන්න ඕනේ. ඒ කියන්නේ 0.0.1 n ගුණයකින් ගුණනය කරපුවාම අඩුම ගානේ මේ ගානටවත් එන්න ඕනේ. ඊට වැඩි වුණාට කමක් නැතුව තවත් හොඳයි. එහෙනම් අපිට විශාලනය ලැබෙනවා. ඔන්න ඕක විදිහට නේ. ඒතර මේක අපිට 10/5න් වැඩි කරන්න පුළුවන්. එතකොට හරි නේද? ඔව්නේ. 100 ගුණයක අවම විශාලනයක් අවශ්‍යයි. මම ඕන මෙහෙම දාන්නම් මේක මැග්නිෆිකේෂන් එකේ මිනිමම් වැලියු එක. ඊට වැඩි වුණාට කමක් නැහැ. හරි. එහෙනම් ඊළඟට අපිට තියෙන්නේ දැන් මේ තමයි මූලික බේසික් තියරි ටික. මම මේ වීඩියෝ එක බොහොම කෙටින් සාකච්ඡා කරන්න ලොකු ඩීටේල් වලට යන්නේ නැතුව අපි දන්නවා දැනට ඇසේ හදන යම් කෝණයක් වෙනවා. ඒක දෘෂ්ටි කෝණය කියලා කියනවා. ඒක ඩිපෙන්ඩ් වෙනවා සාධක දෙකක් මත. එකක් වස්තුවේ උස, අනික වස්තුවට තියෙන දුර. උස වැඩි කරොත් ලොකු එකක් හින්දා ලොකු කෝණයක් හැදෙනවා. ඒ වගේම දුර අඩු කරොත් ඒත් ලං වෙලා අපිට ලොකු කෝණයක් හැදෙනවා. ඔය තමයි ආකාර දෙක දෘෂ්ටි කෝණය වැඩි කරන්න පුළුවන්. කොහොම හරි අවසානයේ අපිට පේන වස්තුවේ ප්‍රමාණය, සාපේක්ෂ ප්‍රමාණය ඩිපෙන්ඩ් වෙන්නේ මේ දෘෂ්ටි කෝණය මත. ඒ නිසා අපි හැමදෙස්සම උත්සාහයක් ගන්නවා මොකක් හෝ ක්‍රමයකින් උපකරණයක් පාවිච්චි කරලා මේ කෝණය වැඩි කරගන්න. ඒකට අපි කියනවා කෝණික විශාලනය කියලා. ඒ කියන්නේ නිකම් වස්තුව දිහා බලද්දී අපිට පේන ඒ කෝණය වගේ කී ගුණයක් අලුත් කෝණය වෙනවද කියන එක තමයි මේකේ අදහස වෙන්නේ. ප්‍රතිබිම්බයේ පීවැස ආපාත කෝණය වස්තුව පීවැස ආපාත කෝණයට දක්වන අනුපාතය. මෙතන මේ පීවැස කියන විශේෂණය අමතක කරන්න නැතුව ලියන්න. මොකද අර්ථ දැක්වීම වල එහෙම තියෙන නිසා. ලකුණු දෙනකොට පේපර් එකේ ඔය වගේ දේවල් බලන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් පීවැස කියන විශේෂණය පාවිච්චි කරන්න. හරි. ඊට පස්සේ මෙතන පොඩි ගානක් අපි බැලුවේ. ඔරිජිනලි හැදෙන්නේ මේ කෝණය අපිට අඩුම ගානේ මෙච්චරක්වත් ඕන නම් අපිට පේනවා මෙතන 100 ගුණයකවත් විශාලනයක් ලැබෙන්න උණු උපකරණයෙන්. ඒතකොට තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඊළඟ අපිට තියෙන්නේ මේවයි JDM විදියට සරලාන්වීක්ෂය එහෙම නැත්නම් අත්කාචය, ඊට පස්සේ සංයුතන්වීක්ෂය ඔයාලා ලැබ් එකේදී ඕලල් කාලේ පාවිච්චි කරලා තියෙන මේ සාමාන්‍ය හැටියට බලන අන්වීක්ෂය, ප්‍රකාශන්වීක්ෂය කියලා අපි අදහස් කරන්නේ. අන්න ඒක සහ නක්ෂත්‍ර දුරක්ෂය. දුරක්ෂල සරල මේක නක්ෂත්‍ර දුරක්ෂය. ඔය තුනේ ක්‍රියාකාරීත්වයේ සමීකරණ ව්‍යුත්පන්න සමග කිරණ සටහන් සියල්ලම A to Z ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. හරි. අපි දැන් එහෙනම් සරලාන්වීක්ෂයෙන් වැඩේ පටන් ගමු.